ඔයාලා හැමෝම ආයිබන් කියලා පිළිගන්නවා මදුවා এডুকেෂන් අපේ YouTube නාලිකාවේ තින් කියන තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලා අදතුරලා ඉන්නේ වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් සහෝදරයා හැමෝම channel එක subscribe කරලා නැත්නම් මෙවැනි update සම්බන්ධව දිගින් දිගටම දැන ගැනීමට අපේ channel එක තාම subscribe කරලා නැති අය දැන්ම පහළ දෙන subscribe බටන් එක click කරලා channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අද ඉතින් කතා කරන්නේ අස්වස්ම සම්බන්ධව ඔයාලා හැමෝටම වැදගත් වෙන විදිහේ අප්ඩේට් එකක් පිළිබඳව. ඔන්න ඔයාලට 2026 අවුරුද්දට සුවිශේෂී අප්ඩේට් එකක් ඒ කියන්නේ ඔයාලට වැදගත් වෙන විදිහේ නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ගිණුම් වලට විශේෂයෙන්ම මුදල් බැරවීම සම්බන්ධවමුත් අපි අපේ channel එක හරහා කතා කරනවා. මේ ඒ වගේ දෙයක් නෙවෙයි. ඔන්න ඔයාලට අපි කියන්නේ මේ අති වූ ආපදා තත්ත්වයක් එක්ක මේ අවුරුද්දේ මුල් මාසෙම ඒ කියන්නේ මේ මාසේ අවසාන වෙන විට හෝ මේ මාසේ මුල් දවස් කිහිපෙදී අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝටම ඒ කියන්නේ මේ අස්වැසුම ලාභීන් හට ඔයාලා කුමක් හෝ මේ ආපදා වලින් දුක් විඳින කෙනෙක් නම් ඔයාලා හැමෝටම රුපියල් 20000ක බඩු මල්ලක් ලබා දෙන්න රජෙන් තීරණය කරලා තියෙනවා. ඒතකොට මේ රුපියල් 20000 බඩු මල්ල හැමෝටම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. අස්වැසුම ප්‍රතිලාභීන් කිව්වට හැමෝටම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා අස්වැසුම ප්‍රතිලාභී කෙනෙක් නම් ඔයාලගේ ගෙවල් වල ඒ කියන්නේ කලින් තිබ්බ දිත්වා කියන සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයට මුහුණ දුන් කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ රුපියල් 20000 බඩු මල්ල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මේ එන දවස් කිහිපෙදී ඔයාලට අදාළ අස්වැසුම නිලධාරීන් විසින් ඔයාලා දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ඒ කියන්නේ දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒතකොට ඒ හරහා ඔයාලා දැනුවත් කරයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා සඳහා ක්‍රියාත්මක වෙන අස්වැසුම නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් දැන ගැනීමට ඒ වගේම මේක මේ මාසෙදි ලබා දෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. සමහර විට ඔයාලට මේ මාසෙ ලබා ගන්න බැරි වුණොත් එන මාසෙදී අනිවාර්යයෙන්ම මේ රුපියල් 20000 බඩු මල්ල අනිවාර්යයෙන්ම ලබා ගැනීම හැකියාවක් තියෙයි. මේ සම්බන්ධව තමයි දැනුවත් කරන අද වීඩියෝ එකක් ගෙන ආවේ. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් තව විශේෂිත අප්ඩේට් තිබ්බොත් අනිවාර්යයෙන්ම channel එක හරහා දැනුවත් කරනවා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන දිය අය දැන්ම පහළ දෙන subscribe බටන් එක click කරලා channel එක subscribe කරලා අපේ channel අතේ දිගටම එකතු වෙලා ඉන්න. ඒතකොට තමයි මෙයාගේ අලුතෙන් දෙන අප්ඩේට් සම්බන්ධව ඔයාලා දිගින් දිගටම දැනගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙනම් අපි ඊට මෙදී අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.